ආයුබෝවන් මම ජෝතිර්වේදී චන්ද්‍ර හේවාගම ජුලි 16 කෝටි අද්දෝෂ භංග කරන මහා යෝගයක් රාත්‍රී 11:40ට සඳුහිමි කටක රාශිගත වෙයි. මෙයින් මහා ශිව ගුරු යෝගය උදා වෙයි. ජුලි 16 රාත්‍රී 10:40ට යෙදෙන මහා ශිව ගුරු යෝගය ජීවිතයේ හැරවුම් ලක්ෂය. ජුලි 16 වනදා රාත්‍රී 11:40ට අහස් දෙවියන් දෙදෙනෙක් එකට එකතු වෙනවා. මේකට කියන්නේ මහා ශිව ගුරු යෝගය කියලා. මේ යෝගය වසර 12කට එක් වතාවයි පැමිණෙන්නේ. ඔබ මේ වීඩියෝ එක අත්හැරියොත් ඔබේ ජීවිතයේ අවුරුදු එකකට ලැබෙන්න තිබුණු ආශිර්වාදය මගහැරෙනවා. අන්තිම වෙනකම් බලන්න, මොකද මේ යෝගය ඔබට දෙන වාසිය මොකක්ද කියන්න. මොකක්ද මේ මහා ශිව ගුරු යෝගය? රවි ශිව ගුරු බ්‍රහස්පති. රවි කියන්නේ කාගේ සංකේතයක්ද? ශිව දෙවියන්ගේ සංකේතය නියෝජනය කරන පියා. ගුරු කියන්නේ බ්‍රහස්පති, දැනුම, ආශිර්වාදය, වාසනාව රැගෙන එන ගුරුවරයා. කටක රාශිය කියන්නේ සඳුගේ ගෙදර අම්මා. ඉතින් පියා ගුරුවරයා අම්මාගේ ගෙදර එකතු වුණාම මොකද වෙන්නේ? කුලයට ආශිර්වාදය, පවුලට ආරක්ෂාව, නමට කීර්තිය ලැබෙනවා. සම්ප්‍රදායිකව කියනවනම් මේ මොහොතේ ඉල්ලන ප්‍රාර්ථනා සිය ගුණයක් ලැබෙනවා. මේ මොහොතේ අහස කොහොමද තියෙන්නේ බලන්න. රවි ගුරු කටකයේ ශිව ගුරුවරයා, රජුත් ගුරුවරයාත් එකතු වීම. කුජ වෘෂභයේ ඉවසීමෙන් වැඩ කළොත් ආදායම වැඩි වෙනවා. බුධ මිථුනයේ උච්චයි. කතා කිරීමෙන් සිදුවන දේවලට, ව්‍යාපාර, ලිපි කටයුතු වලට රාජයෝගයක්. සඳු සිකුරු කේතු සිංහයේ ආදරය, කලාව, අධ්‍යාත්මය තුනම එකට එකතු වෙලා ඔබට වෙනස්කම්, වෙනස් වීම සිදුවන්නට පුළුවන්. රාහු කුම්භයේ තාක්ෂණය පැත්තෙන් විදේශ සම්බන්ධ කටයුතු වල සමාජයේ ලොකු වෙනසක් ඇති වෙන්න පුළුවන්. කුජ සහ සනි යෝගව රාශියක සිටින අය කේන්තිය පාලනය කරගන්න. එතකොට මෙම යෝගය 100% වැඩ කරනවා. මෙම මොහොතේ සිට ඊළඟ රවි මාරුව තෙක් ඔබ මොකද කරන්න ඕන? රාත්‍රී 11:40 සිට 12:10 දක්වා මෙම විනාඩි 30 රත්තරන් ලුණු දමලා ජලයේ පිහිනා නාන්න. මානසික බර අඩු වෙනවා. ශිව ගුරු පූජාව ඕම් නමක් සිවාය. ඕම් රාං ග්‍රීං ග්‍රෝං ස ගුරුවේ නමක් 108 වතාවක් කියන්න. කහ කිරි කෙසෙල් ගුරු දෙවියන්ට පූජා කරලා වැඩිහිටියන්ට දෙන්න. ප්‍රාර්ථනාව පවුලේ දරුවන් රැකියාව ගැන එකම එක ඉල්ලීමක් හිතින් කරන්න. පොත්, කහ වස්ත්‍ර, බත් දන් දෙන්න. ගුරු ප්‍රසන්න වෙනවා. නොකළ යුතු දේ මත්පැන් පානය, මස් මාංශ අනුභවය, රණ්ඩු වීම, ණය ගැනීම. ශනි මීනයේ උදා වෙලා අධ්‍යාත්මික හැඟීම් ප්‍රකට පස්සේ සැප. පොදුවේ ගත් කල නීතිය, දැනුම, ආදරය තුනම එක තැන. මෙම ශිවගුරු යෝගය නිසා රටටත් ගෙදරටත් දෙකටම හොඳ යෝගයක්. අපි බලමු මෙම යෝගය රාශි 12ටම පලාපලය කොහොමද කියලා. මේෂ වෘශ්චික රැකියාවේ උසස් වීම, ලොකු අයගේ ආශිර්වාදය. වෘෂභ තුලා සිකුරු බලවත් බැවින් ඉඩම්, මුදල්, වාහන ලැබීමේ යෝගයක්. මිථුන කන්‍යා බුධ උච්ච බැවින් විභාග, සම්මුඛ පරීක්ෂණ වලින් ජය, කතාවෙන් ජයග්‍රහණ. කටක ධනු ඔබට තමයි මේ යෝගය උපරිම. නම, කීර්තිය, පවුලේ සතුට උපරිමය. සිංහ මීන අධ්‍යාත්මය, බුද්ධ පූජාවලට සුබයි. වැඩි ප්‍රතිඵල කේතු නිසා හදිසි ගමන්. කන්‍යා මකර කුම්භ රාහු ශනි නිසා විදේශයෙන් තාක්ෂණික වැඩවලින් ලාභ. ඉතින් හිතවතුනි, ජුලි 16 රාත්‍රී 11:40ට අමතක කරන්න එපා.
මෙය ශිව දෙවියන්ගේ අපට ලැබෙන වසරේ ලොකුම තෑග්ග. වීඩියෝ එක වැදගත් නම් ලයික් එකක් දමලා ෂෙයා කරන්න. ඔය ඔබේ යහළුවන්ගේ රාශියත් කමෙන්ට් කරන්න මම උත්තර දෙන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ යෝගය කුජ සනි දෝෂවලට කොහොමද බලපාන්නේ කියලා. channel එක subscribe කරලා bell එක ගහන්න. ආයුබෝවන් සියලුම දෙවි පිහිටයි. මම ඔබගේ ජ්‍යොතිර්වේදී චන්ද්‍ර හේවාගම. ඕම් නමක් ශිවාය. ඕම් ග්‍රාං ග්‍රීන් ග්‍රෝං ච ගුරුවේ නමක්. 108 වතාවක් කියන්න. ඔබට ජය.